අපේ ප්‍රදේශයට විතරක් නෙවෙයි අපේ රටටම අගේ කරන්න ඕනේ. ඉතින් ඔබ සියලු දෙනාගේම ශක්තිය ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. මමත් හිතනවා ඔබ අප මේ තොරණ නරඹන්න විතරක් නෙවෙයි පැමිණලා සිටින්නේ. ඒ ආදරණීය පුතුණුවන් විශාල මුදලක් වැය කරලා තමයි මේ ඔබට ප්‍රදර්ශනය කරන්න, ඔබට නරඹන්න මේ සාම ජාතක කතා වත්වරගත් ඒ පුංචි තොරණ නිර්මාණය කර අද දවසේදී ප්‍රදර්ශනය කරනු ලබන්නේ. ඉතින් අපේගේ ශක්තිය ඒ පුතුණුවන්ට ලබා දෙන හැටියට මා ඔබගෙන් ගෞරව යුතුව සිහිපත් කර සිටිනවා. නමස්කාර වේවා බුදුරුවනට බුද්ධං සරණං ගච්ඡාමි නමස්කාර වේවා දරුවනට ධම්මං සරණං ගච්ඡාමි නමස්කාර වේවා සංඝරුවනට සංඝං සරණං ගච්ඡාමි නමස්කාර වාතුනුරුවනට තිසරණ සරණං ගච්ඡාමි අනුබුදුමයි සදාම් තිලිනගෙන මගේ බිමට වැඩි අදවැනි උතුම් දින